බර අඩු කරගන්න ජර්නි එකේ ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර ඩයට් කළත් කොච්චර එක්සර්සයිස් කළත් බර අඩු වෙන්නේ නැහැ කියන එක. ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නිසා අද ෂෙයා කියා YouTube channel එකෙන් අපි ඒ ගැන කතා කරන්න තමයි හදන්නේ. ඒකට එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු මොනවද කියලා අපි බලමු. වීඩියෝ එක බලන්න කලින් ෂෙයා කියා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එක upload කරපු ගාම notification එකක් ගෙන්න ගන්න. පළවෙනි එක තමයි පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වීම. මේක අපි වයසට යනකොට හරි නැත්නම් අනවශ්‍ය විදිහට කැම ගන්න එකෙන් හරි සිද්ධ වෙන දෙයක්. මේ විදිහට පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වෙන්නේ අපේ කැලරි දහනය අඩු වුනහම. මේකට අපිට කරන්න දේවල් කිහිපයක්ම තියෙනවා. අධික ලෙස ආහාර ගැනීමෙන් වළකින්න ඕනි, පැය 7-8ක නිින්දක් ලබා ගන්න ඕනි, වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න ඕනි, ඒ වගේම එක්සර්සයිස් කරන්න ඕන. දෙවෙනි ගැටලුව තමයි හෝමෝන අසමතුලිතතාවය. විශේෂයෙන් තයිරොයිඩ් අසමතුලිතතාවය, ඒ වගේම ඉන්සුලින් ගැටලු, ඒ වගේම PCOS, PCOD කියන තත්ත්වයන් නිසාත් අපේ බර අඩු කරගන්න එක අමාරු වෙනවා. මේකදී ඔයාලට කරන්න දේවල් කිහිපයක්ම තියෙනවා. මුලින්ම ඔයා කරන්න ඕනි ඔයාගේ තයිරොක්සින් මට්ටම මැනගන්න ඕනි. ඊළඟට ඔයා සීනි ගන්න එක අඩු කරන්න. ඒත් එක්කම ඔයාට ගොඩක් ස්ට්‍රෙස් නම් ස්ට්‍රෙස් එක අඩු කරගන්න. අපි ගොඩක් වෙලාවට හිතනවා අඩුවෙන් කෑම ගන්න එකෙන් අපේ බර අඩු වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි කෑම ගන්නකොට වැඩිපුර ගන්නවා ෂෝටිස් වර්ග, ඒ වගේම බීම වර්ග, බයිට් වර්ග, මේ වගේ තෙල් පිටි සහිත කෑම වර්ග ගොඩක් ගන්නවා. අපි මේ දේවල් කෑමට ගන්න එකෙන් අපේ බර කිසිම වෙලාවක අඩු වෙන්නේ නැහැ. අපේ බර වැඩි වෙනවා. මේකෙදි ඔයාට කරන්න දේවල් කිහිපයක් තියෙනවා. මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම ඔයා ෂෝටිස් ගන්නවා නම්, පැණි බීම ගන්නවා නම් ඒක නතර කරන්න ඕනි. ඔයා කරන්න ඕනි ගෙදර හදන කෑම විතරක් කෑමට ගන්න එක. ඊළඟ දේ තමයි අපේ ශරීරයේ තියෙන කෝටිසෝල් මට්ටම වැඩි වීම. අපේ ශරීරයේ තියෙන කෝටිසෝල් මට්ටම වැඩි වෙන්නේ අධික මානසික ආතතිය නිසා. ඉතින් ඔයාට පුළුවන් මේ මානසික ආතතිය අඩු කරන්න ජර්නල් එකක් ලියන්න. ඒ වගේම ඔයා ඩිජිටල් ස්ක්‍රීන් ඉස්සරහා වැඩි වෙලාවක් කාලය ගත කරනවා නම් ඒ කාලය අඩු කරන්න, හොඳ නිින්දක් ලබා ගන්න. ඒ වගේම භාවනා කරන්න, යෝගා කරන්න, චිත්‍රයක් අඳින්න, චිත්‍රයක් පාට කරන්න, ඔයා කැමති නම් සින්දුවක් අහන්න, මේ වගේ ඔයා කැමති ඕනම දෙයක් කරන්න. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ මානසික ආතතිය අඩු කරගන්න. මේකත් ඔයාට තියෙන ප්‍රශ්නයක්. කොච්චර එක්සර්සයිස් කළත් බර අඩු වෙන්නේ නැහැ කියන එක. අපි හිතමු මෙහෙම. ඔයා දවසට පැයක් එක්සර්සයිස් කරනවා. එක්සර්සයිස් කරලා ඉතුරු පැය 23 ඔයා එක ජාතිය කෑම වර්ග ගන්නවා. එක තැන වාඩි වෙලා වැඩ කරනවා. මේ වගේ ගොඩාක් දේවල් ඉතුරු පැය 23 ඇතුළත සිද්ධ වෙනවා. ඒකෙන් ඔයාගේ බර වැඩි වෙනවා. ඉතින් ඔයාට කරන්න පුළුවන් දවසට අඩි 7000 10000 අතර ප්‍රමාණයක් ඇවිදින්න. ඒ වගේම ඔයා එක තැන වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්නවා නම් ඔයාට පුළුවන් සැරින් සැරේ නැගිටලා ආයෙ වාඩි වෙන්න. ඊළඟ එක තමයි අධික ලෙස ආහාර ගැනීම. අධික ලෙස ආහාර ගැනීම කියන්නේ අපි ෂෝටිස් ගන්නවා, එහෙම නැත්නම් සමහර වෙලාවට කලබලයට ඉක්මනට කාගෙන යනවා. මේ වගේ දේවල් නිසා අපේ කෑම රුචිය වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට වැඩිපුර කෑම ගන්න සිද්ධ වෙනවා. මොකද ආහාර ජීර්ණය ක්‍රියාවලිය හොඳ විදිහට සිද්ධ වෙන්නේ නැති නිසා. ඉතින් අපිට පුළුවන් මේ තත්ත්වය මගහැර ගන්න. ඔයා දැන් කෑම ගන්නේ ලොකු ප්ලේට් එකක නම් ඔයාගේ ප්ලේට් එක මාරු කරන්න. ඒ වගේම ඔයා කෑම ගන්නකොට කරන තව වැරද්දක් තමයි කෑම ගන්නකොට ඩ්‍රාමා බලනවා, වීඩියෝස් බලනවා, මේ වගේ එක දේවල් කරනවා. එහෙම කරන්නේ නැතුව කෑම එකේ අවධානයෙන්ම කෑම ගන්න. ඒ වගේම ඔයා කෑම ගන්නකොට ඉක්මනින් ගන්න නැතුව කෑම හොඳට හපලා ගිලින්න. ඒත් එක්කම තව දෙයක් තමයි ඔයාට පුළුවන් මේ කෑම වලට ඩයරි එකක් මේන්ටේන් කරන්න. මේ විදිහට කරන එකනොත් ඔයාට හොඳ ප්‍රෝග්‍රස් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟ තියෙන ලොකුම දේ තමයි අපි අඩුවෙන් වතුර බොන එක. අඩුවෙන් වතුර බොන එකෙන් අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් උදේ නැගිට ගමන් වතුර වීදුරුවක් බොන්න. ඒත් එක්කම කොහේ හරි යනවා නම් ඔයා යන තැනකට වතුර බෝතලයකුත් අරගෙන යන්න. එතකොට ඔයාට ඉබේම පෙවෙනවා. ඒත් එක්කම අනිවාර්යෙන්ම දවසට ලීටර් 2-3ක්වත් වතුර බොන්න ඕනේ. මේ විදිහටත් ඔයා දෙකටම කරගෙන ගියොත් ඔයාට පුළුවන් ඔයාගේ බර අඩු කරගන්න. මම හිතනවා අද අපි කතා කරපු මේ ප්‍රශ්නේ ඔයාටත් තියෙනවා ඇති. කොච්චර ඩයට් කළත්, කොච්චර එක්සර්සයිස් කරත්, මොන දේ කළත් ඔයාගේ බර අඩු වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. ඉතින් මං හිතනවා අද මම කියලා දීපු විදිහට ඔයා කළොත් අනිවාර්යෙන්ම ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්. එහෙනම් අදට මං ගිහින් එනම් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න ෂෙයා කරලා YouTube channel එක subscribe කරලා තියාගන්න.